සමහරු තර්ක කරනවා ඩොක්ටර්ස්ලා කවදාවත් ඔටෝමේටඩ් අදහසක් නැතිකම මිනිසුන්ට. සර්ජරි එහෙම ජීවිතේට ඔටෝමේටඩ් නැති කියලා මිනිස්සු තර්ක කරනවා. ළමයි මිනිස්සුන්ගේ මූවමන්ට්ස් කියන ඒවා හරීම අකාර්යක්ෂමයි. කියන්නේ ඒවා හරීම විශ්වාසදායී නේ. හිතන්නකෝ මිනිස්සුන්ගේ අත් හෙල වෙනවා, වෙවුලනවා මිනිස්සු. ඔයා දැකලා තියෙන රොබෝ කෙනෙක් වෙවුලනවා. කවදාවත්. අපි නැනෝ ටෙක්නොලොජි වලින් මොන හරි සර්කිට් ප්‍රින්ට් කරනකොට ඒවා කරන්නේ මේ මැෂින්ස් වලින්, මැෂිනරි වලින්. අපිට කට් එකක් හරියට කපා ගන්න බැරුණාම අපි ඒක කපන්නේ මැෂිනරි වලින්. මැෂිනරි කියන එක පැහැදිලිව ප්‍රිසිෂන් එක අතින්, නිර්වද්‍යතාවය අතින් මිනිසුන්ට හෙලින් ඉන්නේ. මැෂිනරි පාවිච්චි කරලා වෛද්‍යවරුන්ගේ වැඩ පහසු කරන්න පුළුවන්. දැනටත් තියෙනවා සර්ජරි කරන මැෂින්ස්. YouTube එකේ වීඩියෝ එකක් තියෙනවා මීට අවුරුදු 10කට විතර කලින්. ග්‍රේප්ස් තියෙන්නේ. මොනවද? මිදි ගෙඩියක පොතු ගලවනවා තියෙනවා මැෂින්. හිතන්න කොච්චර සියුම් වැඩක්ද කියලා මිදි ගෙඩිය තුවාල වෙන්නේ නැති කාලයකට කලින් කරපේ. දැන් තියෙනවා මැෂින්ස් ඩොක්ටර්ස්ලා මේ මොනවා කරනද? ඩොක්ටර්ස්ලා සර්ජරි කරන ඒ මැෂින්ස් ඩොක්ටර් කෙනෙක් දාගෙන සර්ජන් කෙනෙක් කියන්නේ ඩොක්ටර් කෙනෙක් කා two things. හරිද? සර්ජන් කෙනෙක් කියන්නේ සර්ජරි වලට ස්පෙෂලායිස් වෙච්ච කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් කියන්නේ බෙහෙත් දීලා ඩයග්නෝස් කරලා එහෙම යවන කෙනෙක්. හරිද? දෙක ඈ. අර ඩෙන්ටිස්ට්ලා ඇඩ් එකේ දාගෙන ඉන්නේ ස්ටෙතස්කෝප් එක. ඩෙන්ටිස්ට් කෙනෙක් කියන්නේ ස්ටෙතස්කෝප් එක ඕන මනුස්සයෙක් නෙමෙයි දතට තියලා බලන්න බෑනේ. හරිද? ඒ දාලා තියෙන්නේ අපිව නිකන් අර ඩොක්ටර් කියපුවාම අපිට මැවිලා පේන නලාවත් එක්ක ඒකට තමයි ඒ සයිකොලොජිකල් සිද්ධියක්. බලන්නකො සිග්නල් ඇඩ් වල එහෙම ඉන්නවා ඩොක්ටර්ස්ලා මේක දාගෙන. හරි. සිග්නල් ඇඩ් එකකින් ඉන්නවා ඩෙන්ටිස්ට් කෙනෙක්නේ. කොහොම හරි මැෂින්ස් තියෙනවා. ඩොක්ටර් දාගෙන ඒ අදාළ මැෂින් එකට අත් දාගෙන එයා සර්ජරි කරනවා. රොබෝ ආම්ස් වලින් තමයි සර්ජරි එක ඇත්තටම සිද්ධ වෙන්නේ එහා පැත්තට. උඩට කිඹුහුමක් ගියොත් එහෙම මැෂින් එකෙන් අඳුර ගන්නවා මේක ජර්ක් එකක්. ඒ මනුස්සයව කපලා හරියන්නේ නැහැ කියලා ඒ විදිහට ඒක මැෂින් එකෙන් නොසලකා හරිනවා. ඇත්තටම සර්ජරි කරගෙද්දි ඩොක්ටර්ට කිඹුහුමක් ගියොත් එහෙම සමහරවිට ඩොක්ටර් අතින් ලෙඩට මොන හරි හානියක් වෙන්න පුළුවන්. ඈ. හරිද? ඉතාලම විරලයි එහෙම වෙනවා. හරිද? සර්ජන්ලා කියන්නේ වෙනම જાතියක් නේ. අමුතු ජීවීන් જાතියක් වගේ. ඒක එන රෙස්පෙක්ටබල් වෘත්තියක්. හැබැයි කවදා හරි දවසක ඒක පවා ඔටෝමේට් වෙන්න ලොකු රිස්ක් එකක් තියෙනවා. IT කරලා තියෙන උන් හරියට වැඩේ දන්නවා.